ඔයා Google Chrome එකේ සර්ච් කරපු දේවල් මෙන්න මේ විදිහටද තාම ඩිලීට් කරන්නේ. ඒ කියන්නේ Chrome එකට ගිහින් මේ උඩ තියෙන ඩොට් තුන ටච් කරලා history වලට ගිහින් delete browsing data කියන එක දීලා delete data කියන එක දීලාද? ඉතින් මෙතන history එක clear වුණා කියලා පෙන්නුවට ඔයා දන්නවද ඔයා Chrome එකේ search කරන දේවල් visit කරපු site මේ වගේ හැම විස්තරයක්ම දවසත් එක්කම ඔයාගේ phone එකේ එක තැනක save වෙනවා කියලා? ඉතින් Chrome එකේ විතරක් නම් කමක් නෑ. ඔයා YouTube එකේ history එක clear කරත් අපේ phone එකේ එක තැනක මේ ඔක්කොම දේවල් හොර රහසේම save වෙලා තියෙනවා. සරලවම කිව්වොත් ඔයා data පාවිච්චි කරලා කරන හැම වැඩක්ම ඔයාගේ phone එකේ save වෙනවා. මේ ගැන දන්න කෙනෙක්ට පුළුවන් ඔයාගේ සියලුම පෞද්ගලික තොරතුරු බලන්න. ඒක ගොඩක්ම භයානකයි. ඉතින් දැන් අපි බලමු මේ save වෙන දේවල් බලන්නේ කොහොමද කියන එක සහ ඒව සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්නේ කොහොමද කියලා. ඊට කලින් පහළ තියෙන subscribe button එක touch කරලා අපිව subscribe කරලා වීඩියෝ එකට like එකක් දාගෙනම අපි යමු වීඩියෝ එකට. හරි. දැන් ඔයා මුලින්ම Google Chrome එකට යන්න ඕන. Chrome එකට ගිහින් ඔයා මොකක් හරි search කරගන්න. උදාහරණයක් විදිහට මම මෙතන ඒ අකුර search කරනවා. ඔයා කැමති එකක් search කරන්න. හරි ඊට පස්සේ මෙන්න මෙතන උඩ තියෙන මේ profile photo එක touch කරන්න. දැන් ඔයාට මෙතන උඩ ඔයාගේ Gmail එක බලා ගන්න ලැබෙවි. මෙතන තියෙන මේ Gmail එක ඔයා නිතරම පාවිච්චි කරන ඔයාගේ ප්‍රධාන Gmail එක නෙවෙයි නම් ඔයාට පුළුවන් මේ show more account වලට ගිහිල්ලා ඔයා නිතරම භාවිතා කරන ඔයාගේ ප්‍රධාන account එක මෙතනින් තෝරගන්න. තෝරගෙන මේ manage your Google account වලට යන්න. හරි. දැන් මේ තුන්වෙනියට තියෙන data and privacy වලට යන්න. data and privacy වලට ගිහින් මේ විදිහට පොඩ්ඩක් යටට යද්දි ඔයාට බලා ගන්න ලැබෙවි මෙන්න මෙතන my activity කියලා තියෙනවා. අපි දැන් අන්න ඒකට යන්න ඕන. හරි. දැන් ඔයා මං කියනවට මේක පොඩ්ඩක් යටට ගිහිල්ලා බලන්න. ඔයා අනිවාර්යෙන්ම පුදුම වේවි. ඔයා ඉන්ටර්නෙට් භාවිතා කරලා කරපු හැම දෙයක්ම මෙතන save වෙලා තියෙනවා දැක්කම. ඔයා Google එකේ search කරපු දේවල්, visit කරපු site, Play Store එකෙන් download කරපු app වර්ග, Google එකේ translate කරපු දේවල් මේ වගේ හැම දෙයක්ම මෙතන save වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ භයානකකම ගැන දැන් ඔයාට තේරෙනවා කියලා මම හිතනවා. හරි දැන් අපි බලමු මේ save වෙලා තියෙන ඔක්කොම විස්තර මෙතනින් අයින් කරන්නේ කොහොමද කියලා සහ ආපහු මේ විදිහට save නොවෙන්න හදාගන්නේ කොහොමද කියලා. ආපහු ඔයා මේ tab එකේ උඩටම ආවහම මෙන්න මෙතන ඔයාට බලා ගන්න ලැබෙවි delete කියලා තියෙනවා. ඔයා අන්න ඒකට යන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන all time වලට ගිහින් ඔයා select කරගන්න ඔයාට delete කරන්න ඕන application ටික select කරගෙන යට තියෙන next කියන එක දෙන්න. මට මේ ඔක්කොම delete කරන්න ඕන නිසා මම select all කියන එක touch කරලා next දෙනවා. ඊට පස්සේ මේ delete කියන එක දෙන්න. හරි. ඔන්න දැන් ඔයාට මේ save වෙලා තිබුණු ඔක්කොම delete වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ save වෙලා තිබුණු දේවල් delete වුණාට අපි කරන දේවල් ආපහු මෙතන save වෙනවනේ කියලා. ඉතින් මේ දේවල් නැවත save නොවන විදිහට අපිට හදා ගන්න පුළුවන්. දැන් අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. ඒකට ඔයා මේ උඩම තියෙන web and app activity කියන එකට යන්න. ගිහින් මෙන්න මෙතන තියෙන මේ turn off කියන එක දීලා නැවත මේ turn off කියන එක දෙන්න. හරි. ඔන්න දැන් ඉඳන් මෙතන අපේ පෞද්ගලික තොරතුරු save වෙන්නේ නැහැ. ඔයාට නැවත ඕනම වෙලාවක පුළුවන් මෙතන මේ turn on කියන එක දීලා ආපහු මේ තොරතුරු save වෙන විදිහට හදාගන්න. හරි දැන් මෙතනින් back වෙලා ඔයා යන්න මේ තුන්වෙනියට තියෙන YouTube history වලට ගිහින් කලින් විදිහටම මේ turn off කියන එක දීලා ඔයාට පුළුවන් ඔයා YouTube එකේ search කරන දේවල් බලන වීඩියෝස් මෙතන save වෙන එක නතර කරන්න. හරි ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට like එකක් දාලා අපේ channel එක subscribe කරලා තියාගන්න. මොකද ඉදිරියටත් මේ channel එකෙන් ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙන වීඩියෝස් බලා ගන්න ලැබෙවි. ඒ වගේම මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාට සුබ දවසක්.